එක් සුන්දර උදෑසනක මහදැන මුත්තා තම ගෝල පිරිස සමග ගම මැදින් ඇවිද යමින් සිටියා. හදිස්සියේම එතුමාගේ නෙත ගැටුනේ පාර අයිනේ තිබූ දිගු නූල් කැබැල්ලකට. බලන්න දරුවනේ, මේ නූල කොහෙටද යන්නේ කියලා අපි හොයන්න ඕනේ. මේකේ අනිත් කෙළවරේ ලොකු නිදහනයක් තිබෙන්න පුළුවන්. මහදැන මුත්තා බැරෑරුම් ලෙස පවසද්දී ඉන්දිකටු පැංච ඇතුළු පිරිස පුදුමයෙන් බලා සිටියා. මුළු කණ්ඩායමම නූල අතටගෙන ඒ දිගේ පේලියට ගමන් කරන්නට වුණා. අපිට අද ලොකු වාසනාවක් පෑදෙයි කියා පොල් බෑමූණා සිනාසෙමින් කිව්වා. ඔවුන් ගමේ මංමාවත් පසු කරමින් මහත් බලාපොරොත්තු ඇතිව කුඩා කැලෑ රොදක් දෙසට පියනැගුවා. සෑම කෙනෙකුගේම මුහුණේ තිබුණේ නොයිවසිලිමත් බවක්. නූල කෙමෙන් කෙමෙන් ඝන කැලෑවට ඇතුළු වුණා. එය කටුපඳුරු සහ වැල් අතර තදින් පැටලී තිබුණා. ඉක්මන් කරන්න ළමයෝ, නූල කැඩෙන්න දෙන්න එපා! මහදැන මුත්තා ආන කළා. රබ්බඩ අයියා තම ශක්තිය යොදා පඳුරු අයිනි කරද්දී ඉන්දිකටු පැංචා සහ පුවක් බඩිල්ලා දහදිය හලමින් නූල පටලැවිල්ලෙන් මුදා ගැනීමට මහත් වෙහෙසක් ගත්තා. දැන් අවුරශ්මිය තදින්ම දැනෙන්නට පටන්ගෙන ඔවුන් කුඹුරු යායක් මැදින් වැටී තිබුණු නූල ඔස්සේ කිලෝමීටර් ගණනාවක් ඇවිද ගියා. හැමෝම හොඳටම වෙහෙසටපත් සිටියත් තව ටිකයි නිදහනේ ළඟම ඇති යන බලාපොරොත්තුව ඔවුන් අත්හැරියේ නැහැ. ඔවුන් පියවරෙන් පියවර ඉදිරියටම ගියා. අවසානයේ නූල කෙලවර වූවේ ගම කෙලවරක තිබූ අතහැර දැමූ පෙල්පතක් අසලෙන්. හැමෝම හති දමමින් නූලේ අවසානයට පෙමිණියා. එහි තිබුණේ රන් රිදී මුතුමැණික් නොව පරණ වී දිරා ගිය පෙත්තක් කෙඩුණු කුඩා වේවැල් කූඩයක්. නූලේ කෙලවර ඒ කූඩේ ගැටගසා තිබුණා. ගෝල පිරිස එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තේ මහත් කලකිරීමෙන්. ගෝලයන්ගේ මැලවුණු මුහුණු දුටු මහදැන මුත්තා සිනාසෙමින් මෙසේ පැවසුවා. දරුවනේ, අධික කුතුහලය නිසා සමහර වෙලාවට අපිට හම්බ වෙන්නේ නිදාන නෙවෙයි, මෙන්න මේ වගේ වැඩකට නැති පරණ කූඩ. හැබැයි මේ ගමනෙන් අපි ඉවසීම ඉගෙන ගත්තා නේද? මහදැන මුත්තාගේ කතාව අසා ගෝල පිරිස ලැජ්ජාවෙන් ඔළුව කසමින් හිස් සතින් ආපසු ගම බලා ඇවිද ගියා.